හරි. ළමයි ඉලෙක්ට්‍රෝන වල මධ්‍යන ප්‍රවාහිත ප්‍රවේගය. මම අර කලින් කිව්වේ. දැන් ඉලෙක්ට්‍රෝන මත ළමයි අපි මෙහෙම සන්නායකයේ මත කොහොම අපි දෙනවා ළමයි විභවාන්තරයක්. ඊට විභවාන්තරයක් ළමයි ලබා දුන්නාම ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා ධන කියන්නේ ධන විභවයේ දිශාවට, ප්‍රෝටෝන ගමන් කරනවා ඍණ විභවයේ දිශාවට. එතකොට මේගොල්ලෝ ළමයි ගමන් කරන පොදු වේගයක් මධ්‍යන වේගයක් තියෙනවන්නේ. අන්නේ මධ්‍යන වේගය තමයි කවුරු කියලා කියන්නේ. අපි කියන්නේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය drift velocity කියලා. ඒතර මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය ළමයි අපිට මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. කවුද? I සමානයි NA VD වතාවක් E කියන සමීකරණයෙන් අපිට ටක් ගාලා ගන්න පුළුවන්. මේ වෙලාවේ ව්‍යුත්පන්න කිරීමක් තියෙනවා. ව්‍යුත්පන්න කිරීම මේ වෙලාවේ මම කරන එක වැඩක් නැහැ. ලොකු අවශ්‍යතාවයක් නැහැ ඒක. හරිද? කියන්නේ Q සමාන IT එකයි Q සමාන NE එකයි පාවිච්චි කරලා ඒකක කාලයක් තුල කොච්චර දුරක් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවද ඒකත් එක්ක දාලා මේක ගන්න පුළුවන්. හරිද? ඒතර මේකේ ළමයි අපි හැබැයි පද ටිකව අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි මෙන්න මේ. මේක හොඳට මතක තියාගන්න I කියලා කියන ළමයි ධාරාව. I කියන්නේ මම ලියන්නම් මෙතන ආයි පාරක්. I කියන්නේ විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව. හරිද? I කියන්නේ විද්‍යුත් ධාරාව. ඊපස්සේ N කියලා කියන ළමයි N එක විශේෂයි. මෙතන N කියන ළමයි ඉලෙක්ට්‍රෝන ගණන් නෙමෙයි මෙතන ඒකක පරිමාවක වෙන්නේ. හරි? ඒකක පරිමාවක. සන්නායකයේ ඒකක පරිමාවක ඒකක පරිමාවක ඒකක පරිමාවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒකක පරිමාවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒතර A කියලා කියන ළමයි හරස්කඩ වර්ගඵල. හරස්කඩ වර්ගඵලය. VD කියලා කියන ළමයි මතක තියාගන්න ප්ලාවිත ප්‍රවේගය. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය. E කියලා කියන ළමයි ඉලෙක්ට්‍රෝනයේ ආරෝප. හරිද? ඉලෙක්ට්‍රෝනයේ ආරෝප. ඒ කියන්නේ 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම්. 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම් කියලා ගන්න පුළුවන් එතන. හරිද? I සමානයි NA VD. මෙයාලා මතක තියාගන්න මෙන්න මෙහෙම. ඇයි නාවේ? ඇයි නාවේ? ඇයි නාවේ ඔයා? ඒ වගේ ඇයි නාවේ? I NAVE. හරි? ඇයි නාවේ කියලා මතක ඇතන. හරි. ඇයි නාවේ? ඒතර I කියන්නේ කවුද? මේකේ හැඳින්වීම අනිවාර්යෙන් මතක තියාගන්න. හොඳේ? I කියන්නේ විද්‍යුත් ධාරාව. N කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නෙමෙයි. හොඳේ? නෙමෙයි. ඒකක පරිමාවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හරි? ඒ කියන්නේ අපි ගත්ත මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ළමයි N කියලා. ඒතර මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බෙදන්න ඕනේ කාගෙන්ද? මුළු පරිමාව. මේ තමයි මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එයා බෙදන්න ඕනේ මුළු පරිමාවේ. හරි? එතකොට තමයි n එක අපිට හම්බෙන්නේ. හරි? ඒතකොට ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය, D කියන්නේ මධ්‍යම ප්ලාවිත ප්‍රවේගය, E කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණ 1.6 වැඩි කිරීම 10 19ක් කියන එක. ඇයි නාවේ? හරි නේද? හරි. ටක් ගාලා මේක ලියා ගන්න ආයෙ පාරක් මේක කපලා හරි කමන්නේ ලියා ගන්න. ඒක නැත්නම් වැරදි අඩපාඩු හදාගන්න. එහෙම නැත්නම් තමන් ගාව කොලයක් නම් තියෙන කොලේ එක ලියා ගන්න ඉක්මනට. SM48 ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව.